එකතු වෙන්න කියලා. නමුත් සුද්ධේක හදවතින් ප්‍රාර්ථනා කළේ නෑ. අධිරාජ්‍යවාදීන් තමන්ගේ යටකගෙන ඉන්න හැම රටකම ඩිවයිඩ් ඇන්ඩ් රූල් බෙදලා පාලනය කිරීම තමයි කළේ. අපිව ජාති වශයෙන් බෙදුවා, අපිව ආගම වශයෙන් බෙදුවා, අපිව උඩරට පහතරට වශයෙන් බෙදුවා, කුල වශයෙන් බෙදුවා. ඩීඑස් नायक කියන්නේ ඇතපු ගණන අනාගතයේ දකින්න පුළුවන් නායකයෙක්. තීක්ෂණ බුද්ධියක් තිබිච්ච නායකයෙක්. සුද්දන්ගේ දිරච්ච දණු කෑවේ නෑ එතුමා. කල්පනාකාරී වුණා. උපායශීලී වුණා. සිංහල ජනතාවට නායකත්වය දුන්න බණ්ඩාර නායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සිංහල මහසභාව 50ට 50 ඉල්ලපු පොන්නම්බල මහත්මයා නායකත්වය දුන්න ද්‍රවිඩ ජනතාවගේ දෙමළ සංගමය, දහවන් මහත්මයාගේ නායකත්වයෙන් තිබිච්ච මැලේ සංගමය, ෂොක්මන් මහත්මයාගේ නායකත්වයෙන් තිබිච්ච බර්ගර් සංගමය, ආචාර්ය ටී.බී. ජය මහත්මයාගේ නායකත්වයෙන් තිබිච්ච මුස්ලිම් ලීගය, මේ ඔක්කොම එක පොඩියක් යටතට ගන්න ඩීඑස් नायक මහත්මයාට ශක්තිය තිබුණා. පුළුවන්කම ලැබුණා. එදා ඔක්කොම එක පොඩියක් යටතට ගෙනල්ලා 1946 සැප්තැම්බර් 6 වෙනිදා මට ඩීඑස් नायक මහත්මයා දකින්න වාසනාව තිබුණේ නැහැ. මොකද ඉතිහාස පොත්වල අපි කියවලා තියෙනවා ඒක ගැන. එදා ඔක්කොම එකතු කරලා 46 සැප්තැම්බර් 6 වෙනිදා පාම්කෝට් මන්දිරයේදී එකතු කරන කතාව මේ ඉතිහාස පොත්වල කියවලා තියෙනවා. ඒ කතාවේ පළවෙනි වාක්‍ය දෙක මට තවමත් හඩපාඩම්. මම කැමති ඒක තමුන්නාසත් එක්ක බෙදා ගන්න. මොනවද එදා ඩීඑස් කිව්වේ? ඩීඑස් පළවෙනි වාක්‍ය දෙක. සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ. අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකික ජාතියට ආශිර්වාද වේවා. මේක තමයි ඩීඑස් नायक මහත්මයා අපිට කරපු පළවෙනි වාක්‍ය දෙක. මේ මුළු ජාතියම එකතු කරලා. ඊට පස්සේ සුද්දන්ට කිව්වා අපි එකතු වෙච්ච ජාතියක්. අපිට අප්‍රමාදව නිදහස දෙන්න ඕනේ කියලා. එදා ඩීඑස් नायक මහත්මයා කතා කළේ පංචවිධ නිදහසක් ගැන. දේශපාලන නිදහස, නොදැනුවත්කමින් නිදහස, ලෙඩ රෝග වලින් නිදහස, බයෙන් සැකෙන් තොරව ජීවත් වීම නිදහස, මේ විදිහේ පංචවිධ නිදහසක් ගැන එදා කතා කළා. කතා කරලා නිදහස ලබා ගන්න. අද මේ පංචවිධ නිදහස අපෙන් උදුර ගන්නකින් සිටිනවා. අපිට නැති වෙමින් තිබෙනවා. විග්‍රහ කරලා බලන්න, කල්පනා කරලා බලන්න. එදා ලෙඩ රෝග වලින් නිදහස කියන්නේ නිදහස් සෞඛ්‍යය. එදා ඩීඑස්ට වගේ අපේ නායකයෝ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා සතයක්වත් සල්ලි ගෙවන්න නැතුව බෙහෙත් ටික ගන්න අයිතිය ලබා දුන්නා. අද ඒ අයිතිය අපිට තියෙනවද? අද ඉස්පිරිතාලෙට ගියාම තුන්ඩු කැලේ දෙනවා. ෆාමසි එකකින් ගන්න කියලා. මේ අවුරුදු 5 ආශ්චර්යය ඒක තමයි. ශල්‍ය කර්මයක් බයිපාස් එකක් කරන්න ඕන නම් කොච්චර අසාධ්‍ය ලෙඩෙක් වුණත් මාස ගණන් පොලිමේ බලන් ඉන්න ඕනේ. මේ අවුරුදු 5 ආශ්චර්යය ඒක තමයි. නිදහස් අධ්‍යාපනයේ කප්පාදු කරලා තියෙනවා. ලංකාව අද සෞඛ්‍ය සඳහා වෙන් කරන්නේ අපේ ධනජාතික නිෂ්පාදනයේ 1.4යි. ලෝකයේ අනෙක් රටවල් 2.9ක් වෙන් කරනවා. මේකයි අපේ සංවර්ධනයේ ප්‍රමුඛතාවයේ ජනතාවගේ අවශ්‍යතාවල් නෙමෙයි. ගහන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක මොකක්ද ඒකට තමයි සල්ලි වෙන් කරන්නේ. මිනිස්සුන්ගේ වමනාවල් වලට නෙමෙයි. අපි දැන් මේ දූෂණයේ වංචාව ගැන කතා කරනකොට ආණ්ඩුවේ මාධ්‍ය මොනවද කියන්නේ? ඒගොල්ලෝ කියනවා ලෝකෙ හැමතැනම දූෂණයේ වංචාව තියෙනවා. සංවර්ධනය කරනකොට 100 ගාණක් එහෙම වෙනවා. 100 ගාණක් එකක් දෙකක් තුනක් එහෙම වුණාට කමක් නැහැ. අද මොනවද වෙන්නේ? මේක සංවර්ධනයේ අතුරුඵලය දූෂණය නෙමෙයි. අරමුණ දූෂණයයි අතුරුඵලය සංවර්ධනයයි. ගහන්න පුළුවන් හොඳම ප්‍රොජෙක්ට් එක මොකක්ද? සාකෝර සල්ලි වැඩිම ප්‍රොජෙක්ට් එක මොකක්ද? ඒක තමයි මුලින් කරන්නේ. ඒ සංවර්ධනයේ ඒකේ අතුරුඵලය. ඒක උඩු යටිකුඩු කරලා තියෙන්නේ. නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ගන්න. එක්සත් ජාතික පක්ෂය අපිට ආඩම්බර වෙන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයේ මෙරටට දායාද කළේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ. එදා අධ්‍යාපන කාර්ය සභාවේ හිටපු CWW කන්නංගර, ටී.බී. ජය, ඒ රත්නායක මහත්මයා වගේ උදවිය මේ නිදහස් අධ්‍යාපනයේ වඩා අර්ථාන්විත කරලා පුළුල් කළේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ. පොත් ටික දීලා, ඇඳුම්ටි නිවැරදිව දීලා, දිවාහාර දීලා. මේ අවුරුදු 5 ආශ්චර්යයේ දිවාහාරයේ අපල දැම්මා. පොත් ටික වෙලාවට ලැබෙනවද? ඇඳුම් ටික වෙලාවට ලැබෙනවද? 1.6යි දල ජාතික නිෂ්පාදනයේ අධ්‍යාපනයේ වෙන් කරන්නේ. ලෝකේ අපි වගේ තීන්දුව වෙන්නේ දඟලන ආසියාවේ අනිත් රටවල් 2.9ක් වෙන් කරනවා. 2.6ක් වෙන් කරනවා. අධ්‍යාපනය සඳහා 2.9ක් වෙන් කරනවා. අධ්‍යාපනය සඳහා ලෝකේ දියුණු රටවල් 5.9ක් වෙන් කරනවා. අපි වෙන් කරන්නේ 1.6යි. අපි වෙන් කරන්නේ 1.6යි. දැන් මයික්‍රෝපාල් ෆිසික්ස් එකේ නැගිටුමාට මේ බලවේගය ප්‍රකාශය කීමද බලන්න. නමුත් නාසර ප්‍රතිඥාවේ තියෙනවා අද වෙනදපත් වෙන අලුත් ජනාධිපතිතුමා සාමයේ බලවේගය 106ක් අධ්‍යාපනය සඳහා වෙන් කරනවා කියනවා. 106ක් අධ්‍යාපනය සඳහා වෙන් කරනවා කියනවා. ඉස්පිරිතාලවල පොල් බෙහෙත් තුඩුව ෆාමසියෙන් බෙහෙත් ගන්න යුගය අවසානයක් කරනවා කියලා. ශල්‍ය කර්ම වලට පොලිමේ ඉන්න යුගය අවසාන කරනවා කියලා. මේක ලොකු දෙයක්. මේ එකමුතුව මම හිතනවා
අර නැති වෙච්ච අපිට දිනා දුන්න නිදහස් අයිතිවාසිකම් අපේ උතුර ගනිමින් ඉන්න ආණ්ඩුවක් පෙරලලා ඒ අයිතිවාසිකම් නැවත ලබා දීම සඳහා කරන දෙවෙනි නිදහස් සටනක් හැටියට මම දකින්නේ. එදා ඩී.එස්. නායක මහත්මයා මේ ජාතිය එකතු කරපු විදියට අද මාදුවාවේ හාමුදුරුවෝ, සෝවිත හාමුදුරුවෝ, හතර හාමුදුරුවෝ, දමර අමිල හාමුදුරුවෝ, අනිල් වික්‍රමසිංහ මහත්මයා, චම්පික රණවක මහත්මයා, අනිකුත් නායකයෝ මේ ඉටු කරන්නේ එදා ඉටු කරපු ඩී.එස්.ගේ කාර්යභාරය, ඩී.එස්.ගේ භූමිකාව ජාතිය එකතු කරන්න. අපේ රටේ නායකයින්ට රත්තරන් අවස්ථාවක් දෙකක් ලැබුණා මේ රට එකතු කරන්න. මේ වෛරී දේශපාලනය නැති කරලා පොදු න්‍යාය පත්‍රයකට මේ රට ඉස්සරහට ගෙන යන්න. චන්දිකා මැතිණිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු අවස්ථාව. දෙක ජනාධිපතිතුමා යුද්ධය දිනපු අවස්ථාව. එකමුතුවක් සංහිඳියාවක් ඇති කරලා වෛරයෙන් තොරව මුළු ජාතියම එකතු කරලා මේ පුංචි රට මේ පුංචි ජනගහනය අභිමානවත් ජනතා සමාජයක් බවට පත් කරන්න අනිත් පැත්තට පෙරලන්න පොදු න්‍යාය පත්‍රයකට රට ඉස්සරහට ගෙනියන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවලට මගහැරලා තියෙනවා. පැහැරහැරලා තියෙනවා. අද අපේ නායකයින්ට මගහැරිච්ච මේ අවස්ථාව මම විශ්වාස කරනවා තමුන්නාසරල වෙලා තියෙනවා. අටවෙනිදා කතිරෙන් මේ ජාතිය එකමුතු කරන්න. මේ රට එකමුතු කරලා පොදු න්‍යාය පත්‍රයකට මේ රට ඉස්සරහට ගෙනියන්න. දේශපාලන ભેද වලින් තොරව. හේතුව හැම පක්ෂයකම ඔළුව තියෙන උදවිය අද මේ වේදිකාවට ඇවිල්ලා තියෙනවා. සම සමාජ පක්ෂයේ ඉන්න බුද්ධිමත්ම කොටස ආචාර්ය ජයපති වික්‍රමරත්න, ලාල් විජේනායක වගේ 18 දෙනෙක් මධ්‍යම කාර්ය සභාවෙන් එළියට ආවා. තව දුරටත් මේ ගමන යන්න දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්‍රයේ කර්තෘතුමා ආචාර්ය මයිකල් ෆර්නෑන්ඩෝ ඇතුළු පිරිස 13 දෙනෙක් එළියට ආවා. රටක් විනාශයකට යනවා නම්, රටක් අගාධයට යනවා නම් ඒක මුලින්ම ඉව දැනෙන්නේ ඒ රටේ ඉන්න හොඳම ඔළුවලට, බුද්ධිමත් ජනතාවට. ඒ නිසා තමයි පළමුවෙන්ම පාදගස්ස විශ්වවිද්‍යාල ප්‍රජාව ඉවසුව ඇති මේ ගමන නවත්තන්න ඕනේ කියලා. ඊට පස්සේ උපුල් ජයසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයේ නීතිඥ මණ්ඩලය සාමාන්‍ය පක්ෂ දේශපාලනයේ නැහැ. ඒගොල්ලෝ එළියට බැස්සා. ඉවසුව ඇති මේ අධිපතිවාදී ප්‍රවණතාවය නවත්තන්න ඕනේ කියලා. මානව හිමිකම් ක්‍රියාකාරීත්වය එළියට බැස්සා. සිවිල් සංවිධානය එළියට බැස්සා. මහා සංඝරත්නය එළියට බැස්සා. ආගමික නායකයෝ එළියට බැස්සා. මේක අපූර්ව බලවේගයක්. මේ බලවේගය අපි ශක්තිමත් කළ යුතු වෙනවා. යන පාර වැරදි කියන එකයි මේ උදේ තේරුම් ගත්තේ. මට මතක් වෙනවා මේ වෙලාවේ මම මේරුවල රැස්වීමේදී කියපු කල්පන්තියක්. ඒක මගේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත මගේ යාළු මිත්‍රයෙක් දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්න කතිකාචාර්ය මහත්මයෙක් සති 3කට විතර ඉස්සෙල්ලා අපේ ගෙදර ආවා. එයාගේ අතේ තිබුණ පොඩි කවි සංග්‍රහයක්. මම නිකන් උඩින් යටින් මේ කවි සංග්‍රහය කියුවා. කියවනකොට එක කවි පන්තියක් මගේ හිතට ඇල්ලුවා. ඒක තමයි ඒ කවි සංග්‍රහයේ ලියලා තිබුණේ සඳරුවන් සෞම්‍ය සඳරුවන් ලියන දේ කියලා. ඒ කවි සංග්‍රහයේ නම හැටේ වත්තේ පන්දලේනා. මේ කවි පන්තිය නගර අලංකාර ගැන. මම මේක අපුඩි ගහන්න පුළුවන් කවි පන්තියක් නෙවෙයි, විනා වෙන්න පුළුවන් කවි පන්තියක් නෙවෙයි. හැබැයි මේ කවියා මේ නගර අලංකාරය කරමින් මේ පාලක